එතකොට මේ ගාන කියලා දෙනවා වර්තනාංගයේ එන්වන ද්‍රවයක් තුල අඩංගු එන්වන ද්‍රවයක් තුල අඩංගු ටැංකිය එක පතුලේ මොකද කරන්නේ තල දර්පණයක් තියෙනවා. පතුලේ තල දර්පණයක් තියෙනවා. තල දර්පණයක් තියෙනවා. තල දර්පණයක් තබා ඇත. ඒ කියන්නේ තලපත් අධ්‍යයනවල ඒ තල දර්පණයේ සිම්බල් H එකකින් P කියලා වස්තුවක් ඉන්නවා. මේ P කියලා වස්තුවක් ඉන්නවා. දැන් මම වාතයේද මේ වස්තුව දිහා බලනවා. වාත වර්තනාංග එකයිනේ වාතේ වර්තනාංග එකයි අපි දන්නවා. එතකොට එහෙම බලද්දී ප්‍රතිබිම්බ දෙකක් පේනවලු. පේන ප්‍රතිබිම්බ දෙකේ අතර පරතරයක් අපි ගහලා තියෙනවා. පේන ප්‍රතිබිම්බ දෙක අතර පරතරයක් අපි ගහලා තියෙනවා. එතකොට දැන් මේක සාමාන්‍ය විදිහට විශ්ලේෂණය බෑ. සාමාන්‍ය විදිහට නිකන් අපි එතන 10කට ගණන් හරි විතර මෙන්න මේක විශ්ලේෂණය කරලා අපිට උත්තරයක් ගන්න හරි අමාරුයි. හරි. මේ චුට්ටක් කල්පනා කරනවා මේක ප්‍රතිබිම්බ ගැන වාස්තුවේ කලදාරණ ගැන පොඩ්ඩක් ඒක හිතන්න හරි. ඒක ටිකක් හිතුවොත් තමයි මේක සාමාන්‍යයෙන් එදිනෙදා හම්බෙන ගාණක් නෙවෙයි මේක පොඩ්ඩක් ඇඩ්වාන්ස් මට්ටමේ ගාණක්. හරි. එක්සෑම් ලෙවල් එකේ එක්සෑම් මට්ටම ගත්තොත් එක්සෑම් මට්ටම නම් ලෙවල් 7 නම් මේක ලෙවල් 10 විතර ගාණක්. හරි. චුට්ටක් කල්පනා කරන්න. හරි. ලෙවල් 4 නම් මේක ලෙවල් 10 විතර ගාණක්. හරි. එහෙනම් මේක හිතන්න ගොඩක් තියෙනවා. හරි. අපි දන්නවා කෙනෙක් වතුරේ ගිල්ලපුවා වතුර කියන්නේ මේක ද්‍රවයක් හරි. ද්‍රවයක හරි ජලයක හරි ගිල්ලුවා මොකද මෙයා තියෙන මට්ටමකට ටිකක් අපිට ඉස්සිලාට තියෙන්නේ. අපිට තියෙන මට්ටම ගොඩක් ඉස්සිලා පේනවා. අපි ඒ වෙනුවෙන් ගිල්ල I1 කියලා ගන්නවා. කෙනෙක් වතුරේ ගිල්ලපුවාම මෙයා මේ තියෙන ලෙවල් වල ටිකක් මොකද දෙන්නේ? ටිකක් ඉස්සිලා ලැබෙන්නේ හරි මේ තියෙන ලෙවල් ඉස්සිලා පේන්නේ. හරි. මම මාක් කරන්න මේ ලෙවල් එක. දැන් මම හිතන්නම් මේ ද්‍රව මට්ටම මේකේ ද්‍රව මට්ටම පුෂ්ඨ මට්ටමට එතන ඉඳන් මේ P වස්තුවට එතන මේ P වස්තුවේ ඉඳ දුර මේ P වස්තුවේ ඉඳ දුර මම ගන්න කැපිටල් H කියලා P වස්තුවේ ඉඳන් H කියලා ගන්න. ඒ වගේ ද්‍රව පුෂ්ඨයේ ඉඳලා I1 ප්‍රතිබිම්බයට තියෙන මට්ටම දිනස ගන්නවා මම x1 කියලා. හරි. ඒ වගේම අපි දන්නවා මොකද්ද වෙන්නේ? මේ P දැන් නම් අයක තියෙන තල දර්පණයක්. අර තල දර්පණයක් තියෙනවා. තල දර්පණේ නම් H වලින් P වස්තුව දිනනවා නම් ඒකේ ප්‍රතිබිම්බ පැත්තට නම් මොකද? ඒ ප්‍රතිබිම්බ තල දර්පණය දානවා. තල දර්පණය ප්‍රතිබිම්බ පැත්තට නම් කොච්චර දුරකින්ද? ඒ හා සමාන H දුරකින් හැදෙනවා. හරි? ඒ ප්‍රතිබිම්බ මම ගන්නම් I කියලා ගන්නවා. I කියලා ගන්න ඒ වගේම දැන් මේ අපි වතුරේ ගන්න බලන්න ජලේ නම් බලන්න. හරි? දැන් ජලේ නම් බලන්නේ මොකද? නෝ බලන්න. දැන් මෙන්න මේ කිරණය දැන් මෙහෙම මම එහෙම වික් කරන්නම නේද? වික් කරලා රවුලයි ගන්නෑ. මම චුට්ටක් පැහැදිලිව නිකන් අඳ ගන්නත් පුළුවන් වුණා නම් හරි. මේකට මම චුට්ටක් අඳින්න නිකන් අපහැදිලිව කියලා. I2 කියන එක්කෙනා නිකන් මම ආලෝකීයක්ව අඳින්න. I2 නේ. ඉතින් I කියන එක්කෙනා මම මාක් කරන්නේ. I කියන්නේ කවදාද P කියන එක්කෙනා H දුරකින් හැදෙනවා වගේ. ඉතින් මම ගත්තා. මම H කියනවා. එතන මේ පොඩ්ඩක් කොහොමද වික් කරන්නේ? මේ ජීවස්තු මෙහෙම කරන්නේ. ලැබිලා ආලෝකයෙන් නම් මම දන්නේ කොහොමද? යනවා කියන්නේ ද්‍රවමට්ටම තියෙනවා. දැන් මේ මොකදලා තියෙන්නේ? අපි දන්නා කලදර්පණයේ ආලෝකය කරනවා මොකද වෙන්නේ? කලදර්පණයේ ආලෝකය කියන පීගින වස්තුවේ ආලෝකය මේ පීවරින් ආලෝකය රදිනවා කලදර්පණය දෙකේ පරාවර්තන යනවා. හරියට කොහේ නගනවා වගේ. මේ අපිට පේන මේ අයියෝ නගනවා එක මේ පරාවර්තන කින්නේ පේන්නේ. ඊට පස්සේ මොකද වෙන්නේ? මේ කිරණය ජල පෘෂ්ඨය නැත්නම් මේ ද්‍රව පෘෂ්ඨයේ එළියට මොකද වෙන්නේ? මෙයා කුඩා වර්තනයකට භාජනය වෙනවා. කුඩා වර්තනයකට භාජනය වෙනවා. ඒක කුඩා වර්තනයකට භාජනයෙන් එන්න මොකද වෙන්නේ? මම හිතන්නම් මොකද මම මේ පොඩි මට ඒ වර්තනයෙන් නම් මොකද වෙන්නේ? මට වර්තනයෙන් මේ කිරණය වාගේ තියෙන කොහේ ඉඳන්ද? මේ කිරණය නිකන් මෙන්න මේ ගන්න චුට්ටක් වුණා. මේ කිරණය මම පොඩ්ඩක් කොහොමද? මේ චුට්ටක් මේ කිරණය යා කරලා ගත්තොත් මම මේක අදයි වගේ කරා හරි. මේ කිරණය පොඩ්ඩක් කොහොමද යා කරලා ගත්තොත් මෙන්න මෙතන ඉඳන් එනවා වගේ පේන්නේ හරි. අපි තමයි ඉන්නේ මේ කිරණය පොඩ්ඩක් කොහොමද යා කරලා ගත්තොත් මෙන්න මේ වගේ තරි ඉඳන් එනවා වගේ පේන්නේ හරි. මෙන්න මේ වගේ ලක්ෂණ එනවා වගේ පේන්නේ හරි. ඒතර මම ඒතරම් මාක් කරනවා I2 කියලා හරි. ඒතර මම මාක් කරනවා I2 කියලා. ඒ කියන්නේ මේ වර්තනය වෙලා ඉගෙන කියලා කියන්නේ. හරි. දැන් මේ පරාවර්තන වෙලා
ඊට පස්සේ මෙන්න මේ විදිහට මොකද මෙතන තියෙන වර්තනනේ. ඒ වර්තනේ නම් මොකද මේ වර්තිත කිරීම දික් කරොත් මේ ඉරණයක් මෙන්න මේ රේඛාවේ ලක්ෂණය එකතු වෙනවා. එතන අපි ඒක මොකද? එතන මොකද? එතන ප්‍රතිබිම්බ නැද්ද? අතන ප්‍රතිබිම්බ කියලා. ඒක කියන්නේ මෙතන නම් වෙනවා ඒක අපිට ආලෝක තියෙන මේ නෑ නම් වර්තිත කිරීම දික් කරනවා. හරි. I2 කියලා එකක් තියෙනවා. ඒක I2 ට තියෙන දුර මම ගන්නවා මේ ලෙවල් එකේ ඉඳලා ජල මට්ටමේ ඉඳලා එතන ද්‍රව මට්ටමේ ඉඳලා H2 කියන. හරි. එතකොට ප්‍රතිබිම්බ දෙකක් දැන් ප්‍රතිබිම්බ දෙක කවුද? I1 කියන එක පේන්නේ අපිට. හරි. I1 කියන එක පේන්නේ නැහැ. අපිට පේන්නේ I2යි I1යි. හරි. I2 I1 I කියන එක පේන්නේ. හරි. දර්පණයෙන් පේන එක අපිට පේන්නේ. හරි. අපිට දර්පණයෙන් පේන එක ආවෙන්න පේන්නේ කවුද? I. දර්පණයෙන් පේන එක ඉස්ලාමෙන් මෙන්න තියෙනවා. හරි. ඒක අතර මේ P එක I1 කියලා අවිල්ලා දෙනවා. I කියන්නේ P කියන එක කෙනාගේ I1 කියලා දෙනවා. I කියන එක කෙනාගේ I2 කියලා අපි අවිල්ලා ඉතින් අපි සිද්ධ තමයි දෙන්නේ. I කියන එක තමයි මේ I කියන්නේ. මෙතනදී P කියන වස්තුවේ ප්‍රතිබිම්බ I1 ඊට පස්සේ P ගේ දර්පණ ප්‍රතිබිම්බ ඉන්නේ. P ගේ දර්පණ ප්‍රතිබිම්බ. මෙයා මෙන්න I කියන එක හරියට නිකන් යන වස්තුවක් විදිහට කියන්න තියෙනවා. එයාගේ ප්‍රතිබිම්බ මෙන්න I2. හරි. ඔන්න මොනවා ගන්න දෙනවා තමයි. හරි. මේ කියන දෙකම මෙයා කරලා මෙන්න මෙයා ගන්න හරි මේ වර්ණතරින් හොඳ ලැබිලා පරාවර්තන මේ පරාවර්තන කියන්නේ මේ පොඩ්ඩක් කොම් පඩි දැස විදිහට කරලා එන්න මේ I2 වල පිටු ලකුණු කරගන්න. හරි. මම ඒක වකනවා. මම ඊට මදි ඉඳලා මම මෙතන මාක් කරේ නැහැ ගාපු ගන්න නැහැ. අපහරිද? හරි. මම I1 ප්‍රතිබිම්බය සලකනවා. I1 සලකලා මම මොකද කරන්නේ? I1 සලකලා මම දානවා n සමානයි සත්‍ය ගැඹුර දෙදීම දෘශ්‍ය ගැඹුර. සත්‍ය ගැඹුර දෙදීම දෘශ්‍ය ගැඹුර. ඒක n සමානයි මම සත්‍ය ගැඹුර ගත්තොත් මොකද්ද මේ I1 වල තියෙන මේක කාගෙන්ද? P. සත්‍ය ගැඹුර මම ගත්තේ h කියලා. දෘශ්‍ය ගැඹුර තුළ මේ දේ මොකද්ද? ප්‍රතිබිම්බය දෙන ගැඹුර x1. එහෙනම් x1 සමානයි නැත්නම් මුක්ත කරා. අයි කියලා x1 මුක්ත කරා. කියලා මම යනවා I2 ප්‍රතිබිම්බයට. I2 ප්‍රතිබිම්බය මම සැලකුවොත් එහෙම එයාට මොකක්ද දන්නේ? මේ සත්‍ය ගැඹුර සමාන දෘශ්‍ය සමාන සත්‍ය ගැඹුරේ දෘශ්‍ය ගැඹුර. වර්තනාංගයේ එන්න තමයි. ඒතකොට මෙතනදී මේ පෘෂ්ඨයේ ඉන්න. මෙතන ඉන්න. මේ ද්‍රව පෘෂ්ඨේ නම් මෙතෙන්ට මේ I ට තියෙන දුර කොච්චරද? මේකට සත්‍ය ගැඹුර එතකොට මේ I2 ප්‍රතිබිම්බය සලකලා අපි මේ සමීකරණ ගන්නොත් එහෙම I2 ප්‍රතිබිම්බනේ I නේ මෙතන වස්තු විදිහට ලියන්න ඕනේ. I මෙතන වස්තු විදිහට ලියන්න ඕනේ. මෙතන වස්තුනේ P. I2 ගන්න වස්තුනේ I. එතකොට මේ දුර ගත්තාම මේ දුර H, මේ දුර සිම්පල් H, මේ දුර සිම්පල් H. එතකොට කැපිටල් H ගන්න සිම්පල් කැපිටල් H, සිම්පල් H, සිම්පල් H. සිම්පල් H දෙකක් ඉන්නවා දෙකයි සිම්පල් H. ඊළඟට මේ දුර මොකද්ද මේ ප්‍රතිබිම්බ දෙන්නේ I ප්‍රතිබිම්බ දෙන පෘෂ්ඨේ ඉඳලා X2 එක දෘශ්‍ය ගැඹුර. X2 X2 කරොත් X2 සමානයි capital H ගන්න දෙකයි H බෙදීම ළමයි මේ උස x1 මේ උස x2 x1 x2 ඒතර I1 I2 අතර දුර කොච්චරද I1 I2 දුර මේක x1 මේක x2 වෙනවා මේ x2 ගෙන් මේ x1 අඩු කරාම මේ දෙන්නේ නැද්ද මේ x2 ගෙන් මේ x1 අඩු වෙනවා මේ දෙන්නේ නැද්ද එනවා හරි ඒ කියන්නේ x2 ගෙන් x1 ගත්තා නම් හරි x2 ගෙන් x1 ගන්නවා කියන්නේ මොකක්ද වෙන්නේ දෙකේ එක අඩු කරලා දාන්න හරි දෙකේ එකක් අඩු කරන්න x2 ගෙන් x1 එතන මොකද වෙන්නේ capital H ගන්න 2h බෙදීම n ගේ capital H බෙදීමෙන් අඩු වෙනවා. ළමයි පොදු පදයෙන්ම තමයි h ගෙන් h අඩු වුණාම මේක capital ගියාම තමයි ඉතුරු වෙන්නේ කවුද 2h. මෙන්න මේක තමයි ප්‍රතිබිම්බ දෙක අතර දුර. ඒ කියන්නේ x2 වෙන. ඔන්න ඔයගොල්ලෝ ගැටලුව. ඒකට අපිට ගැටලුව උත්තරය එන්නේ අංක 2. පිළිතුර අංක 2. අර සාමාන්‍ය ගණන් වගේ නෙමෙයි ඈ. මෙතන මේ දරපණ මෙතනින් හැදෙන මේ ප්‍රතිබිම්බ තියෙන්නේ මේ දරපණ ප්‍රතිබිම්බේ දරපණ වෙන ප්‍රතිබිම්බේ ඒ ප්‍රතිබිම්බ වස්තුවක් විදිහට තියන්න කරලා ඊට පස්සේ යාළුවෝ දීප කරනවා මෙතන අන්නේ දෙක අතර දුර තමයි මේ අරන් තියෙන්නේ ආලා තින්නේ ඒක ඒ විදිහේ ගානක් හරි මම මේ කරපු ගාන වලින් ප්‍රැක්ටිස් වෙනයි එක්ස්පීරියන්ස් එකතු වෙනවා හදන්න බෑ නිකන් අර තේරුණාද නේ හරි නිකන් සාමාන්‍ය චූටි පහේ පොඩි පහේ ගන්න නෙමෙයි හරි හොඳ ගානක් හරි ඒතර අපි එදා නිකන් අපි එදා පන්තියේ මේක නිකන් හදන්න දෙන හැම දෙයක්ම හදලා බලුවා වෙන්නේ නැහැ එතකොට මේ තුරුම්බු හරියන්නේ නැහැ ඒතර ඒවා හරියන්නේ නැහැ කියන්නේ දැන් ඒක අපි සාමාන්‍ය ක්‍රම වලට හරියන්නේ නැහැ ඊට පස්සේ පාවිච්චි කරන මොකක්ද තුරුම්බු හරි තුරුම්බු පාවිච්චි කරා මේ වගේ ගන්න පුළුවන් තුරුම්බු දැනගන්න නම් ගණන් හදලා එක්ස්පීරියන්ස් එකක් තියෙන්න ඕනේ හරි ඒක ගණන් හදලා තියෙන්න හරි හරි